මේ චැලෙන්ජ් එක සම්පූර්ණයෙන් කෙල්ලොන්ට. මං කෙල්ලොන්ට චැලෙන්ජ් කරන පොඩි දෙයක්. හරිද? ටඩා! ළමයි අද මාත් එක්ක කරන්න යන්න මේ නූල්ස් චැලෙන්ජ් එක. හැබැයි කෙල්ලෝ සෙට් එකට අදාලා කොල්ලෝ සෙට් එක මන් දන්නවා යකෝ වගේ කියලා උන් එක කරන්න බෑ. කෙල්ලොන්ට මේ චැලෙන්ජ් එක සම්පූර්ණයෙන් කෙල්ලොන්ට. මං කෙල්ලොන්ට චැලෙන්ජ් කරන පොඩි දෙයක්. හරිද? මේක හදාගෙන මං කියන්නම් මොනවද තියෙන හදාගන්න. චීස් රාමෙන් එක තියෙනවා. මේ රාමෙන් එකක් මේක රාමෙන් එකක්. හැබැයි ඉතින් තවනේ අපි කියන්නේ නූල්ස් එක ගන්න. පොෂෝ නෑ. දැන් කැපයි කියන්න නම් එන්නපා ගහන තෙරප්පෝ කරලා දැනගෙන ඉන්නේ. අද පිහියක් නෑ අනින්. මේක නම් රාමෙන් එකක්. මේකත් රාමෙන් එකක්. ඔව් දෙකම රාමෙන් එකක්. මේක පොඩ්ඩක් ස්පයිසි. හරිද? ආයෙ දෙනවා මේ ඔයාලා දන්නවනේ මේ පොඩි මෂ්රූම් එකක් තියෙනවා. මේ මෂ්රූම් එක පට්ට රහයි කියනවට හදලා බලනවා. ඒක පට්ට රහයි. මං ගිහලා වතුර එක තියලා එන්න. රහයි. මේ තවත් රහයි. ඌරගනින් ආයේ මේක කොහොමද දන්නා? ඇතුළ පොඩ්ඩක් කරන්න තියෙන ඌරගනින්. සල්ලි දීලා ගන්න කියන එක හැමතිස්සෙම ඔළුවට දාගන්න. කොහෙන් ඉගෙන ගත්තේවද කියලා මගෙන් නම් අහන්න එපා මේවා මේ මම ඉගෙන ගත්තේවා. පොට්ටක් දාගන්නේ ඒකෙන් මෙන්න මේකෙන් නම් කරගන්න බැරි අය මේ පොඩ්ඩක් බලාගෙන දාන්න. ඒ දන්න මේක ගොඩක් ස්පයිසි. මේ කලා තියෙනවා කනවා මේ මාරි ස්පයිසි. මේකේ තියෙන මිරිස් කුඩු ටිකක් විතරයි. ඒකයි කියන්නේ. මේ තේනවනේ මේකේ තියෙන මිරිස් කුඩු විතරයි. මේක හොඳට කූඩු ගන්න. හදා. හයි මං හදාගත්තා පේනවනේ. මං කරන චැලෙන්ජ් එක මේක කෙල්ලොන්ට. ස්පෙෂලි කෙල්ලොන්ට. හරිද? මං දන්නවා කොල්ලොන්ට ගොඩක් කන්න පුළුවන් කියලා. ඒක හින්දා මං කියන්නේ මේක කෙල්ලොන්ට කරන චැලෙන්ජ් එකක්. හරිද? ස්පෙෂලි ඩුබායින් සෙට් එක කරොත් ඕකේ. කරන්න බැරි වුණොත් ලංකාවේ ඉන්න කට්ටියත් එක්ක බෑ මේක කරන්න. හැබැයි ලංකාවේ කට්ටියට කරලා try කරන්න පුළුවන්. හරිද? චැලෙන්ජ් එක තමයි විනාඩි 4ක් ඇතුළත 4 minutes. ඕකේ. විනාඩි 4ක් ඇතුළත මේ නූඩල්ස් දෙකම ඉවර කරන්න. මේකට ලොකු රාමෙන් දෙක පේනවාද? මේක ලොකු සයිස් පිගාන මගේ අල්ලටත් වඩා ලොකු බරයි ඔක්කොම තියෙනවා. try කරලා බලමු. විනාඩි 4ක් ඇතුළත හරියට විනාඩි 20 ස්ටාර්ට් කරපු ගමන් කන්න ගන්නවා. try කරලා බලමු. හරිද? ෂුවර් නෑ මට. 1 2 3 come. සරයි බැරි වෙන්න. අම්මා සරයි. විනාඩි 3යි තියෙන්නේ. Dangerous. කඳුළු පැන්න.
වෙලා නැහැ. අම්මා අම්මා මෙච්චර සාර මෙච්චර උණුවේ පිත්තෙක් වගේ try කරපු පළවෙනි පාර. කියන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එක කරන්නේ මේ ෆුඩ් චැලෙන්ජ් එක. කෑමක් නේ. මේ ෆුඩ් චැලෙන්ජ් එක ඩුබායි ඉන්න කෙනෙක් කරොත් එහෙම ළඟ පාතකන යත් එක්ක තමයි ඊළඟ නෙක්ස්ට් වීඩියෝ එක දෙන්නේ. හරිද? හැබැයි වීඩියෝ එක කළා මට දාන්නත් ඕනේ විනාඩි 4 යන විදිය. හොඳද? ඊළඟ වීඩියෝ එක හැමෝත් එහෙම යත් එක්ක දෙන්නේ. මෙච්චර කනගුණ මෙච්චර වෙලා කනගුණ සක්‍රප්‍රයිස් කරේ නැත්තම් සබස්ක්‍රයිබ් කරලා ලයික් ඔයාලට මේක කරන්න පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ස්පෙෂල් මම කෙල්ලොන්ට චැලෙන්ජ් කරන කඳුළු පායන චැලෙන්ජ් එක. එච්චරම අමාරුයි. කියාගන්න වචන නැහැ. මහන්සි දෙන්න. අර ගම්බිරිස් දැන් මේ අපරාධී කියලා හිතනවා. උදේට ගෑස්ටික් හැදලා මැරෙන්නේ නැහැ. මේ වගේ ලොකු බෝල් එකකින් කන්නත් ඕනේ කනවනම් පොඩි මේ වල බෑ. මගී දෙක කන්න ඕනේ විනාඩි 4ක් ඇතුළත. හරිද? මම කල්ලාතුම කිව්වා අතින් කන්න බෑ. නෑ අතින් කන්න අවුලන්නේ මම අප්පතින් කෑවනේ. එහෙනම් අවුලන්නේ. හැබැයි උණුවෙන් ඈ. දැක්කම දුම් දාන ගමන් උණුවෙන් කන්න ඕනේ. මම කල්ලාතුම කිව්වා. එහෙනම් ළමයි වෙන වීඩියෝ එකකින් එන්න. එතකන් ගිහින් බයි බයි. මට බෑ. පස්සේ සෙට් වෙමු. තව මේ වගේ ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් එනකම් මේ වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. හරියටම කරා. දැක්කද? සබ්ස්ක්‍රයිබ් කරලා කියන්න. මං කියලා බයි. කාලේ හිර කරගන්න හැම නෙමෙයි හරියට try කරන්න ගිහින්.